රූපවාහිනියේ උදේට එක්කෝරේ පත්තර කියවනකොට එහෙම ඒක අහගෙන ඉන්නකොට මම කල්පනා කරනවා මේ සමහර දේවල් ඇයි කිව්වේ කියලා. ඕනම දෙයක් කියනකොට හරි ලියනකොට හරි අපිට ඒ කියන්නේ ඇයි කියන ගැන ප්‍රශ්නේ අපි තුල පැනනගින්නට ඕන. අපි මේ මූල්‍ය විනය හසුරවන්නේ එහෙම තමයි. ඔබෙන් අය කරගන්න ඕනෑම බදු මුදලක් ඇයි වියදම් කරන්නේ කියන එක සම්බන්ධයෙන් පැහැදිලි චිත්‍රයක් අපිට තිබෙනවා නම් බොහෝ ප්‍රශ්න උත්තර හම්බ වෙනවා. ඒක මාධ්‍ය ශාස්ත්‍රයේදී ඔබ ඒක ලිව්වේයි, ඔබ ඒක කිව්වේයි, ඔබ ඒක වාර්තා කරේයි කියලා ඔබට පැහැදිලි අදහසක් තිබෙනවා නම් ඕන කෙනෙකුට කියා ගන්න පුළුවන් හැටියට අන්න එතකොට අපේ බොහෝ දේවල් වෙනස් වෙනවා. මම හිතනවා ඔබට ඔබේ සමීපතමයෙකුට මාධ්‍ය වලින් වාර්තා නොකළ යුතු මා බලපෑමක් වන එයට බලපෑමක් වන කිසිවක් අනෙක් කෙනෙක් වෙනුවෙන් ලියන්න කියන්න ඔබ පෙළඹෙන්නක් නැහැ කියන්නේ. සමේ සියලු ශේෂ්ත්‍ර අපි වගකීමක් සහිත පුරවැසුව හැටියට අන්නේ අපි කරන්නේ මොකක්ද ඒකේ ඉලක්කය අරමුණ මොකක්ද කියන එක සම්බන්ධයෙන් දැනගෙන කටයුතු කරනවා නම් අපිට ඊටාම් කෙටි කාලයක ඇතුළතදී අපි බලාපොරොත්තු වන සමාජයේ පුනරුදය පරිවර්තනය අත්පත් කර ගන්න පුළුවන්.